හයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩ කාලෙකින් මාස ගානකට පස්සේ වීඩියෝ එකක් ගෙනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ මගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක. මගේ කලින් වීඩියෝස් බලපු ගොඩක් අය දන්නවා මේ ඉන්නේ අමන්දා. ඉතින් එයාත් මාත් එක්කම ග්‍රැජුවේට් වෙනවා. අපි දෙන්න දැන් මේ සෙරමනි එක තියෙන හෝල් එකට ඇවිදින ගමන් ඉන්නේ. මේ වීඩියෝ එකෙන් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙහි ECU එකේ එකේ කොහොමද සෙරමනි එක වෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න පොඩි ෆිට් චෙක් එකකුත් කරලා දැන් ඔන්න රෙඩි වෙනවා යන්න. ඉතින් අපිට 2:00 විතර තමයි සෙරමනි එක පටන් ගන්නෙ. අපි ඉතින් කලින් ගිහිල්ලා ෆැමිලි ෆොටෝස් ගන්න ඒ වාරම්. ඉතින් මේ විදිහට හෝල් එකට ගිහිල්ලා ඉතින් ඉඳගෙන ඉන්නවා. සෙරමනි එක පටන් ගන්නකම් මම ඔයාලට විස්තර කියන්නම්. ඉතින් මේ මාස 5-6කට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ. සෑහෙන කාලෙකින් ඩාක් වැඩ තිබ්බා. ඒවත් එක්ක වීඩියෝස් කරන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් ගොඩක් වීඩියෝස් කරා. ඒ කියන්නේ ඒවත් මට එඩිට් කරලා අප්ලෝඩ් කරන්න එහෙම බැරි වුණා. ඉතින් අම්මලා ආවා. එතකොට වීඩියෝස් කරා එක ක්‍රිස්මස් එකට කරා. ඒතර මට අප්ලෝඩ් කරගන්න බැරි වුණා. බලමු ඉතින් ඉස්සරහට මම ඒ වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා බලනවා. නැත්නම් අලුත් vlogs කරන්න හිතාන් ඉන්නවා. මොකද මම හරි ආසාවෙන් vlogs කරේ. ඉතින් ආයෙත් පටන් ගන්න ඕනේ අනිවාර්යෙන්. අද සෙරමනි එකේ ග්‍රැජුවේට් වෙන්නේ engineer and business and law කියන faculty දෙකේ students ලා. ඉතින් ගොඩක් අය ඉන්නවද? Shil Patel. Mini. Si Ho Fung. සෙරමනි එක ඉවරනවත් එක්කම මෙයාලා ඔන්න මල් ගෙනත් තිබ්බා අපි දෙන්නටම. ඉතින් මේ ඉන්නේ මගේ තාත්තා. ඉතින් හරිම සතුටුයි. එයා තමයි ගොඩක්ම සතුටු වෙන්නේ අද. අම්මවයි මල්ලිවයි ගොඩක් මිසින්. ඉතින් නංගි තාත්තා ඉන්නවද? මල්ලිට එක්සෑම් හින්දා යාලට එන්න බැරි වුණා. ඊට පස්සේ පොඩි ස්නැක්ස් සෙෂන් එකක් තිබ්බා. ඉතින් ඒ කියන්නේ ගෙස්ට්ලාට. ඉතින් යුනික්ෙන් ඕගනයිස් කරලා ඉතින් අපි එතනට ගියා. ඉතින් කාලා බීලා ඊට පස්සේ අපි කට්ටිය හිමින් ෆොටෝස් ගන්න තමයි යන ලෑස්ති. හැමදාම මාත් එක්ක ඉන්න මෙන්න මේ දෙන්නත් ඔන්න ඇවිල්ලා හිටියා. අපි දෙන්නට විශ් කරන්න. මොකද හිතෙන්නේ අමන්දක්? මහාන් ෆයිනලි මෙන්න මෙයාලත් ඉන්නවා. කාලම thank you ආලාවට. මේ විදිහට ඉතින් එදා දවස් ඉවර වුණා. ඊට පස්සේ ඔන්න මගේ වීඩියෝ එක ඉවර නැහැ. තවත් කෙනෙක් ග්‍රැජුවේට් වෙනවා. ඉතින් අපේ නිවින්දි නංගි එයාත් කර්ටින් යුනිවර්සිටි එකේ ග්‍රැජුවේෂන් එක තිබ්බා. අපි ඉතින් එයාටත් විශ් කරන්න ගියා.
අපිට මේ තිබ්බ ඉතින් ස්පෙෂල් වීක් එකක්. ඉතින් ඔයාලත් එක්ක ඔන්න ෂෙයා කරගත්තා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි.